හෙලෝ හැමෝටම කොහොමද? අද අපි බලමු මේ ලස්සන ඉර සහ වලාකුළු ස්ක්වයර් එක ගොතා ගන්න කොහොමද කියලා. මේ පැටර්න් එකට ඔයාලට පාටවල් 3කින් ඕනම වර්ගයක නූලක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ඔයාලට පේනවා ඇති මේ සමාන පැටර්න් එක යොදාගෙන මම සයිස් දෙකකින් ස්ක්වයර්ස් දෙකක් ගොතාගෙන තියෙනවා. ඉතින් මේ පොඩි ස්ක්වයර් එකට මම යොදාගත්තේ හීනි නූල් පොතකට මිලිමීටර් 2.5 ගොතන කටුව. මේ ලොකු ස්ක්වයර් එකට ඒ හීනි නූල් පොත මම තුම් පටක් දාලා ගොතාගත්තු ස්ක්වයර් එකක් තමයි මේ ලොකු ස්ක්වයර් එක. ඒකට මම මිලිමීටර් 3.5 ගොතනකට තමයි පාවිච්චි කරේ. ඉතින් මේ වගේ තමයි අපි සමහරක් පැටර්න් සයිස් එක අඩු වැඩි කරගන්නේ. ඉතින් ඔයාලා මතක තියාගන්න හැම වෙලාවෙම ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ සයිස් එක තීරණය වෙන්නේ ඔයාලා පාවිච්චි කරන නූල් වර්ගයේ මහත අනුව. මම හිතනවා දැන් ඔයාලට තේරිලා ඇති කොහොමද සමහරක් පැටර්න් සයිස් අඩු වැඩි කරගන්නේ කියලා. අද මම වීඩියෝ එකේ පෙන්වන්න යන්නේ කුඩා ස්ක්වයර් එක. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ මේ හීනි නූල් පොත. මම මේ ලොකු ස්ක්වයර් එකට මේ සමාන නූලම තුම් පටක් දාලා ගොතාගත්ත මේ වගේ. හැබැයි අද මම පෙන්වන්න යන්නේ තනි පොටින් කොහොමද ගොතාගන්නේ කියලා. මම ඒකට පාවිච්චි කරන්නේ මිලිමීටර් 2.5 ගොතන කටුව. මුලින් මම කහපාට නූල අරගෙන මේ වගේ මැජික් රින් එකක් හදා ගන්නවා. ඔයාලට ලංකාවේ පහසුවෙන් ලබා ගන්න පුළුවන් යාන් වර්ගයක් මේකට යොදා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ පාවිච්චි කරේ ඇලිස් ඩිවා කියන නූල. මේක හරියටම ලංකාවේ T10 නූලේ සයිස් එක. හරි එතකොට අපි මැජික් රින් එක කරගෙන දම්වැලක් දාලා සිකියු කරගත්තා. දැන් අපි මෙතන ඉඳන් දම්වැල් දෙකක් දාගමු. ඉතින් කලින් කරගත්තු දම්වැලත් එක්ක දම්වැල් 3ක් තියෙනවා. මේ දම්වැල් 3 අපි පළවෙනි ඩබල් ක්‍රොෂේ එක විදිහටයි ගන්නෙ. දැන් අපි මෙතන ඉඳන් ඩබල් ක්‍රොෂේස් 15ක් මේ මැජික් රින් එකට දාගමු. හරි එතකොට අපි ඩබල් ක්‍රොෂේස් 15ක් කරගත්තා. දැන් කලින් කරගත්තු දම්වැල් 3ත් එක්ක ඩබල් ක්‍රොෂේස් 16ක් තියෙන්න ඕනේ. දැන් මේ කොට නූල් පොට ඇදලා අපි මැජික් රින් එක තද කරගමු. දැන් අපි කලින් කරගත්තු දම්වැල් 3න් තුන්වෙනි දම්වැලෙන් හුක් එක ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගෙන මේ රවුම ජොයින් කරගමු. එතකොට අපි පළවෙනි රවුම කරලා අවසానයි. දැන් දෙවෙනි රවුම පටන් ගන්න මෙතන ඉඳන් දම්වැල් 3ක් දාගමු. මේ දම්වැල් 3 අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක විදිහටයි ගන්නෙ. දැන් මේ සමාන දම්වැල් ස්පේස් එකටම අපි තව ඩබල් ක්‍රොෂේ එකක් කරගමු. ඉතින් මෙතෙන්දී ඔයාලට පේනවා ඇති එක දම්බල් ස්පේස් එකට ඩබල් ක්‍රොෂේස් දෙකක් තියෙනවා. දැන් ඊළඟ දම්බල් ස්පේස් එකටත් ඩබල් ක්‍රොෂේස් දෙකක් කරගන්න. ඉතින් මේ රවුමේ අපි හැම දම්බල් ස්පේස් එකකටම ඉන්ක්‍රීස් කරගන්නවා. ඒ කිව්වේ ඩබල් ක්‍රොෂේස් දෙක ගානේ හැම දම්බල් ස්පේස් එකකටම දාගන්නයි යන්නේ. හරි එතකොට අපි ඉන්ක්‍රීස් හැම දම්බල් ස්පේස් එකකටම දාගත්තා. දැන් අන්තිමට කලින් කරගත්ත දම්බල් 3 තුන්වෙනි දම්බලෙන් හුක් එකකින් ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. එතකොට අපි දෙවෙනි රවුම කරලා අවසానයි. දැන් තුන්වෙනි රවුම පටන් ගන්න මෙතන දැන් දම්වැල් 6ක් දාගන්න. මේ දම්වැල් 6 මුල්ම දම්වැල් 3 ඩබල් ක්‍රොෂේ එකක් විදියටයි ඊළඟ දම්වැල් 3 ગેප් එකක් විදියටයි අපි ගන්නෙ. දැන් මෙතෙන්දී මේ ඊළඟ දම්වැල් ස්පේස් එක ස්කිප් කරලා දෙවෙනි දම්වැල් ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. ආයෙමත් අපි මෙතන ඉඳන් දම්වැල් 3ක් දාගමු. ඊට පස්සේ මෙතන ඉඳන් දම්වැල් ස්පේස් එකක් ස්කිප් කරලා ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. ආයෙමත් දම්වැල් 3ක් දාලා මේ සමාන දෙම කරගමු. දම්වැල් ස්පේස් එකක් ස්කිප් කරලා ඊළඟ දම්වැල් ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. ඉතින් මේ රවුම වටේටම අපි මේ පැටර්න් එක තමයි කන්ටිනියු කරගන්නේ. හරි එතකොට අපි මේ රවුමේ අවසානයට අවිල්ලා ඉන්නේ. අන්තිමට මම දම්වැල් 3ක් දාගෙන මේ මුලින් කරගත්තු දම්වැල් 6 තුන්වෙනි දම්වැලෙන් හුක් එක ඉන්සර්ට් කරන්න මේ වගේ. ඊට පස්සේ ස්ලිප් ස්ටිච් එකක් කරගෙන මේ රවුම ජොයින් කරගන්න. හරි එතකොට අපි අපේ තුන්වෙනි රවුම කරලා අවසానයි. දැන් මෙතන දැන් දම්වැලක් දාලා අපි නූල කපා ගමු. හතරවෙනි රවුම පටන් ගන්න මම ලා නිල් පාට නූල අරගෙන ස්ලිප් knot එකක් දා ගන්නවා. ඊට පස්සේ අපි මේ දම්වැල් 3 ස්පේස් එකකින් හුක් එක ඉන්සර්ට් කරගමු. ඉතින් ඔයාලට ඕනම දම්වැල් 3 ස්පේස් එකකින් පටන් ගන්න පුළුවන්. ඉතින් මම අපි කලින් පෙළිය ඉවර කරගත්තු තැනින් තමයි පටන් ගන්නෙ. මේ දම්වැල් 3 ස්පේස් එකකින් මේ වගේ ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. ඊට පස්සේ මෙතන ඉඳන් දම්වැල් 3ක් දාගන්න. මේ දම්වැල් 3 අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එකක් විදිහටයි ගන්න. දැන් මෙතන ඉඳන් ඩබල් ක්‍රොෂේස් දෙකක් ඒ සමාන දම්වැල් 3 ස්පේස් එකට දාගන්න ඕනේ. අපි මුලින් කරගත්ත දම්වැල් 3ත් එක්ක ඩබල් ක්‍රොෂේස් 3ක් සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ. දැන් ඊළඟ දම්වැල් 3 ස්පේස් එකට මෙතෙන්ට අපි ඩබල් ක්‍රොෂේස් 4ක් කරගමු. හරි එතකොට අපි ඩබල් ක්‍රොෂේස් 4ක් කරගත්තා. දැන් අපි ඊළඟ දම්වැල් 3 ස්පේස් එකට ඩබල් ක්‍රොෂේස් 3ක් කරගමු. හරි එතකොට අපි ඩබල් ක්‍රොෂේස් 3ක් කරගත්තා. දැන් ආයෙමත් ඊළඟ දම්වැල් ස්පේස් එකට ඩබල් ක්‍රොෂේස් 4ක් කරගන්න. දැන් මෙතෙන්දී ඔයාලට පේනවා ඇති පැටර්න් එකක් එනවා.
මුල්ම දම්වැල් ස්පේස් එක ඩබල් ක්‍රොෂේස් 3යි ඊළඟ එකට ඩබල් ක්‍රොෂේස් 4යි. ඒ වගේ මාරුවෙන් මාරුවට අන්තිම වෙනකන් කරගන්න. හරි එතකොට අපි මේ රවුමේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. දැන් අන්තිමට මම ඩබල් ක්‍රොෂේස් 4ක් කරගෙන මේ මුල්ම දම්වැල් 3 තුන්වෙනි දම්වැලෙන් හුක් එක ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගෙන දම්වැලක් දාලා නූල කපා ගන්න. මොකද අපි ඊළඟ රවුම අපේ කහ පාට වර්ණයෙන් තමයි කරගන්න යන්නේ. ඉතින් මේ වගේ කහ වර්ණය අරගෙන ස්ලිප් knot එකක් දාලා මේ වගේ ඩබල් ක්‍රොෂේ එකක් උඩ තියෙන දම්වැල් ස්පේස් එකකින් තමයි අපි ස්ලිප් ස්ටිච් කරගන්න යන්නේ. අපේ තුන්වෙනි රවුමේ මේ ඩබල් ක්‍රොෂේ එකට සමාන්තරව උඩ තියෙන මේ ඒකේ මේ ඩබල් ක්‍රොෂේස් තුනේ සෙට් එකේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එකකින් හුක් එක ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. දැන් අපි මේ රවුමේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ කරගන්න යන්නේ. ඉතින් ඒකට මේ වගේ ඩබල් ක්‍රොෂේ එකක් වගේ එකපාරක් නූල උතනකට යොදාගෙන මේ තුන්වෙනි රවුමේ මේ ඩබල් ක්‍රොෂේ එකේ ෆ්‍රන්ට් පෝස්ට් එකේ මේ වගේ හුක් එක ඉන්සර්ට් කරලා නූල මේ වගේ ගන්න. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකක් අපි සුපුරුදු පරිදි ඩබල් ක්‍රොෂේ එකක් කරගමු. ඉතින් මෙතෙන්දි මේ ඩබල් ක්‍රොෂේ එක පොඩ්ඩක් ඇතලා කරගන්න. මොකද ගොඩක් කුඩාවට දාගන්න එපා. එතකොට ඒක පොඩ්ඩක් බුකුටු වෙන්න බලනවා. දැන් මෙතන ඉඳන් දම්වැල් 8ක් දාගන්නවා. හරි මම දම්වැල් 8ක් දාගත්තා. දැන් මෙතෙන්දී මේ තුන්වෙනි රවුමේ මේ ඩබල් ක්‍රොෂේ එක අත්හැරලා ඊළඟ ඩබල් ක්‍රොෂේ ස්පේස් එකට අපි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් කරගමු මෙතෙන්ට. ඉතින් මේ වගේ මේ හුක් එක ෆ්‍රන්ට් පෝස්ට් එකෙන් ඉන්සර්ට් කරලා මේ වගේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. ඊට පස්සේ ආයෙමත් දම්වැල් 8ක් දාගන්න. හරි මම දම්වැල් 8ක් දාගත්තා. දැන් මෙතෙන්දි තුන්වෙනි රවුමේ මේ ඩබල් ක්‍රොෂේ එකක් අත්හැරලා ඊළඟ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. ඉතින් මේ රවුම වටේට අපි මේ පැටර්න් එක තමයි කන්ටිනියු කරගන්නේ. හරි එතකොට අපි මේ රවුමේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. දැන් අන්තිමට දම්වැල් 8ක් දාලා මේ අපි මුලින් කරගත්තු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක උඩට ස්ලිප් ස්ටිච් එකක් කරගෙන මේ රවුම ජොයින් කරගමු. හරි එතකොට අපි අපේ පස්වෙනි රවුම කරලා අවසానයි. මේ වගේ තමයි අපිට පේන්නේ. ඔයාලට පේනවා ඇති මේ පස්වෙනි රවුම හතරවෙනි රවුමට ඕවර්ලැප් වෙලා තියෙන්නේ. දැන් අපි මෙතන ඉඳන් දම්වැලක් දාලා නූල කපා ගමු. ඊළඟ රවුම අපි ලා නිල් පාටෙන් තමයි කරගන්න යන්නේ. ඉතින් ඒකට ලා නිල් පාට නූල අරගෙන ස්ලිප් knot එකක් දාගෙන දැන් අපි මෙතන අපි මේ රවුමේදී සිංගල් ක්‍රොෂේස් කරගන්න යන්නේ අපේ හතරවෙනි රවුමට. ඉතින් ඒ සිංගල් ක්‍රොෂේස් අපි කරගන්නේ මේ පස්වෙනි රවුමේ දම්වැල් 8 ඒ පේලියත් එක්කමයි. ඉතින් වීඩියෝ එක පරිස්සමෙන් බලන්න. අපේ පස්වෙනි පේලිය මෙහෙම තියාගෙනම අපි හතරවෙනි පේලියේ ඒ ඩබල් ක්‍රොෂේ 4 සෙට් එකේ අපේ දෙවෙනි ඩබල් ක්‍රොෂේ එකකින් මේ වගේ හුක් එක ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. ඊට පස්සේ දම්වැලක් දාලා ඒ සමාන තැනටම අපි සිංගල් ක්‍රොෂේ එකක් කරගන්න. ඔයාලට මෙතෙන්දි පේනවා ඇති අපි පස්වෙනි රවුම මේ වගේ කවර් කරගෙන තමයි අපි සිංගල් ක්‍රොෂේ කරන්නේ. දැන් ඊළඟ දම්වැල් ස්පේසස් දෙකට අපි සිංගල් ක්‍රොෂේ එක ගන්න දාගමු. ඉතින් මේ වගේ පස්වෙනි පීලියත් එක්කමයි අපි මේ සිංගල් ක්‍රොෂේස් කරගන්නේ. ඉතින් මේ තියෙන අපේ තුන්වෙනි සිංගල් ක්‍රොෂේ. දැන් අපි මේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ ස්පේස් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒකට අපි දම්වැලක් දාලා එතන සෙපරේට් කරගමු. ඊට පස්සේ මේ හතරවෙනි පේලියේ මේ ඩබල් ක්‍රොෂේස් තුනේ සෙට් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒකේ මෙතන මේ ඩබල් ක්‍රොෂේ එකට අපි සිංගල් ක්‍රොෂේ එකක් කරගමු. ඒ කිව්වේ අපි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට මොකුත් කරගන්නේ නැහැ. ඒකට අපි දම්වැලක් දාලා සෙපරේට් කරගමු. හරි අපි පළවෙනි සිංගල් ක්‍රොෂේ එක කරගත්තා මේ පැත්තේ. දැන් ආයෙමත් ඊළඟ දම්වැල් ස්පේසස් දෙකටත් සිංගල් ක්‍රොෂේ එක ගන්න දාගමු. එතකොට සම්පූර්ණයෙන් සිංගල් ක්‍රොෂේස් 3ක් තියෙනවා ෆ්‍රන්ට් පෝස්ට් එකට පස්සේ. දැන් මේ හතරවෙනි රවුමේ ඩබල් ක්‍රොෂේ 4 සෙට් එකට ඇවිල්ලා ඉන්නේ මේ. මේ 4 සෙට් එකේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට අපි ඉන්ක්‍රීස් එකක් කරනවා. ඒ කිව්වේ සිංගල් ක්‍රොෂේස් දෙකක් එක සමාන තැනට කරගන්නවා මේ වගේ. ඊට පස්සේ ඉතිරි වෙලා තියෙන දම්වැල් 3ට අපි සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගමු. හරි අපි සිංගල් ක්‍රොෂේස් එක ගානේ දම්වැල් ස්පේසස් 3ක දාගත්තා. දැන් ආයෙමත් ෆ්‍රන්ට් පෝස්ට් එකකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒකට දම්වැලක් දාලා සෙපරේට් කරගෙන මේ ඊළඟ ඩබල් ක්‍රොෂේස් 3 උඩ අපි සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගමු මෙතනට. මේ දම්වැල් ස්පේසස් වලට සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගන්න. මේ අපේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක ෆ්‍රන්ට් පෝස්ට් එකට පස්සේ මේ අපේ දෙවෙනි සිංගල් ක්‍රොෂේ එක මේ අපේ තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එක. දැන් අපි මෙතෙන්දී ඩබල් ක්‍රොෂේස් 4 සෙට් එකට ඇවිල්ලා ඉන්නේ. ඒකේ මේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක උඩ ඉන්ක්‍රීස්
එකක් කරගමු. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ එක ගානේ දම්බෙල් ස්පේසස් 3ක දාගමු. ඉතින් ඔයාලට මෙතෙන්දි පේනවා ඇති මේ පැටර්න් එක මේ ෆ්‍රන්ට් පෝස්ට් දෙකක් අතරේ අපි සිංගල් ක්‍රොෂේස් 3ක් කරලා හතරවෙනි එක ඉන්ක්‍රීස් කරලා ආයෙමත් සිංගල් ක්‍රොෂේස් 3ක් කරගන්නවා. ඊට පස්සේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක උඩ දම්වලක් දාලා අපි එතන සෙපරේට් කරගෙන ආයෙමත් මේ පැටර්න් එක කන්ටිනියු කරනවා. හරි එතකොට අපි මේ රවුමේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මේ රවුම පටන් ගන්නකොට අපි මැද ඉඳන් පටන් ගත්තේ. ඉතින් මේ අන්තිම දම්වැල් ස්පේස් එකට අපි ඉන්ක්‍රීස් එකක් කරගෙන අපි මේ රවුම ජොයින් කරගමු. ඉතින් ඒකට මුල්ම සිංගල් ක්‍රොෂේ එකකින් හුක් එක ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. ඊට පස්සේ අපි දම්වලක් දාලා මේ නූල කපාගමු. ඊළඟ රවුමේ අපි වලාකුළු හදා ගන්න යන්නේ. ඒකට අපි සුදු වර්ණය අරගෙන ස්ලිප් knot එකක් දාගමු. දැන් අපි හුක් එක ඉන්සර්ට් කරගන්න යන්නේ අපේ මේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක උඩ කරගත්තු ඒ දම්වැල් එකේ ස්පේස් එකකින් මෙතන මේ දම්වැල් එකේ ස්පේස් එකෙන් හුක් එක ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. මෙතන ඉඳන් දම්වැල් 3ක් දාගන්න. මේ දම්වැල් 3 අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එකක් විදිහටයි ගන්නෙ. දැන් ඒ සමාන දම්වැල් එකේ ස්පේස් එකට අපි ඩබල් ක්‍රොෂේස් 6ක් කරගන්නවා. ඉතින් අපි මුලින් කරගත්ත දම්වැල් 3ත් එක්ක ඩබල් ක්‍රොෂේස් 7ක් සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ. හරි එතකොට අපි ඩබල් ක්‍රොෂේස් 6ක් කරගත්තා. ඒ පළවෙනි දම්වැල් 3ත් එක්ක ඩබල් ක්‍රොෂේස් 7ක් තියෙනවා. දැන් අපි මෙතෙන්දී දම්වැල් ස්පේසස් දෙකක් ස්කිප් කරලා තුන්වෙනි දම්වැලට අපි ස්ලිප් ස්ටිච් එකක් කරගන්නවා. ඉතින් මෙතෙන්දී අපි පළවෙනි දම්වැල් ස්පේස් එක පොඩ්ඩක් හැංගිලා තියෙන්නේ. ඉතින් ඒකට මේ වගේ පොඩ්ඩක් ඇදලා අපේ මුල්ම දම්වැල් ස්පේස් එක හොයලා ගන්න. මෙතන 1යි 2යි මේ දෙක ස්කිප් කරලා තුන්වෙනි එකට අපි ස්ලිප් ස්ටිච් එකක් කරගන්නවා මේ වගේ. අපේ පළවෙනි වලාකුළ කරගත්තා. දැන් පොඩි වලාකුළු හදා ගන්න ඊළඟ දම්වැල් ස්පේස් එකට සිංගල් ක්‍රොෂේස් 3ක් කරගන්නවා මේ වගේ. මේ අපේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක, මේ දෙවෙනි එක, මේ තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එක. හරි ඊට පස්සේ අපි ඊළඟ දම්වැල් ස්පේස් එකට මෙතෙන්ට ස්ලිප් ස්ටිච් එකක් කරගමු. දැන් අපි මෙතන ඉඳන් දම්වැල් 8ක් දාගමු. හරි මම දම්වැල් 8ක් දාගත්තා. දැන් මෙතන ඉඳන් දම්වැල් 7ක් ස්කිප් කරගෙන 8 වෙනි එකට ස්ලිප් ස්ටිච් එකක් කරගමු. මෙතෙන්දි මේ දම්වැල් එකේ ස්පේස් එකත් අපි ගණන් කරනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේ 8 වෙනි දම්වැල් ස්පේස් එකට අපි ස්ලිප් ස්ටිච් එකක් කරගමු. ඊට පස්සේ අපි ඊළඟ දම්වැල් ස්පේස් එකට සිංගල් ක්‍රොෂේස් 3ක් කරගමු. ඉතින් මේ ඊළඟ වලාකුළු සෙට් එකේ කුඩා වලාකුළු අපි හදාගන්නේ. අපි සිංගල් ක්‍රොෂේස් 3ක් කරගත්ත. දැන් ඊළඟ දම්වැල් ස්පේස් එකට අපි ස්ලිප් ස්ටිච් එකක් කරගෙන මේ කුඩා වලාකුළ ඉවර කරගමු. දැන් අපි ලොකු වලාකුළු හදා ගන්න මෙතන ඉඳන් දම්වැල් ස්පේසස් දෙකක් ස්කිප් කරලා මේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ උඩ තියෙන මේ දම්වැල් එකේ ස්පේස් එකට ඩබල් ක්‍රොෂේස් 7ක් කරගමු. කිව්වේ අපේ ඒ තුන්වෙනි දම්වැල් ස්පේස් එක. හරි එතකොට මම ඩබල් ක්‍රොෂේස් 7ක් කරගත්තා. දැන් මෙතන ඉඳන් දම්වැල් ස්පේසස් දෙකක් ස්කිප් කරලා තුන්වෙනි දම්වැල් ස්පේස් එකට අපි ස්ලිප් ස්ටිච් එකක් කරගමු මෙතෙන්ට. දැන් අපි මෙතන ඉඳන් කුඩා වලාකුළු හදා ගන්නයි යන්නේ. ඒකට ඊළඟ දම්වැල් ස්පේස් එකට සිංගල් ක්‍රොෂේස් 3ක් කරගෙන ආයෙමත් අපි ඊළඟ දම්වැල් ස්පේස් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගමු. ඉතින් මේ වලාකුළු සෙට් එක අපේ දෙවෙනි කෝනර් එක. ඉතින් මුලින් කරගත්තේ අපේ පළවෙනි කෝනර් එක, මේ අපේ දෙවෙනි කෝනර් එක. දැන් මෙතන ඉඳන් දම්වැල් 8ක් දාලා දම්වැල් 7ක් ස්කිප් කරලා 8 වෙනි දම්වැලට අපි ස්ලිප් ස්ටිච් එකක් කරගෙන අපේ තුන්වෙනි කෝනර් එක පටන් ගමු. ඉතින් මෙතනදිත් අපි කරගන්නේ අපි මේ කලින් පැත්තට කරගත්තු දෙයමයි. ඉතින් මේ දෙයම අපි කෝනර්ස් වලට කරගමු. හරි එතකොට අපි මේ රවුම අවසානයට ඇවිල්ලා ඉන්නේ. මම අන්තිම දම්වැල් 8ක් දාගෙන අපේ පළවෙනි සෙට් එකේ කුඩා වලාකුළු හදා ගන්න යන්නේ. ඉතින් ඒකට මේ වගේ 8 වෙනි දම්වැල් ස්පේස් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගෙන ඊළඟ දම්වැල් ස්පේස් එකට සිංගල් ක්‍රොෂේස් 3ක් කරගමු. හරි මම සිංගල් ක්‍රොෂේස් 3ක් කරගත්තා. දැන් ඊළඟ දම්වැල් ස්පේස් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගමු. දැන් මෙතෙන්දී අපි මේ රවුම ජොයින් කරගන්න යන්නේ. ඉතින් ඒකට අපි මේ මුලින්ම කරගත්ත දම්වැල් 3 තුන්වෙනි දම්වැලෙන් හුක් එක ඉන්සර්ට් කරගන්න යන්නේ. මෙතනින් ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගන්න මේ වගේ. එතකොට අපි අපේ මේ වලාකුළු හදලා ඉවරයි. මේ රවුම අවසානයේදී මේ වගේ තමයි අපිට පේන්නේ. දැන් මෙතන දම්වැලක් දාලා අපි නූල කපා ගමු. ආයෙමත් මම ලා නිල් පාට අරගෙන ස්ලිප් knot එකක් දාගෙන
අපේ මේ වලාකුලේ එකේ මේ ලොකු වලාකුලේ මැද තියෙන දම්වැලෙන් අපි හුක් එක ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගමු. මෙතන ඉතින් ඔයාලට ගණන් කරලා බලන්න පුළුවන් ඒ අපේ 4 වෙනි දම්වැල් ස්පේස් එක. මේ 4 වෙනි ඩබල් ක්‍රොෂේ එක උඩ ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. ඊට පස්සේ මෙතන ඉඳන් දම්වැල් 6ක් දාගන්න. මේ දම්වැල් 6ේ මුල්ම දම්වැල් 3 පළවෙනි ඩබල් ක්‍රොෂේ එක විදිහටයි ඊළඟ දම්වැල් 3 අපේ දම්වැල් 3ේ ગેප් එකක් විදිහටයි ගන්නෙ. දැන් අපි මෙතන ඉඳන් ඒ සමාන දම්වැල් ස්පේස් එකටම ඩබල් ක්‍රොෂේ එකක් කරගමු. එතකොට අපි මෙතන V ස්ටිච් එකක් කරගත්තා. දැන් අපි මෙතන ඉඳන් දම්වැල් 6ක් දාගමු. හරි එතකොට මම දම්වැල් 6ක් දාගත්තා. දැන් මෙතනදී මේ ඔක්කොම අපි ස්කිප් කරලා මේ කුඩා වලාකුළට පස්සේ තියෙන මේ දම්වැල් ස්පේස් එකට ඒකේ මේ කුඩා වලාකුළ අවසන් කරගත්තු දම්වැල් ස්පේස් එකට පස්සේ තියෙන දම්වැල් ස්පේස් එකට හුක් එක ඉන්සර්ට් කරලා මේ වගේ ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. මේ ඩබල් ක්‍රොෂේ කරගන්නකොට අපි මේ පේලියේ කරගත්තු වගේ මේ වලාකුළේ මේ දම්වැල් 8 කවර් කරගෙන තමයි ඩබල් ක්‍රොෂේ කරගන්න යන්නේ. ඉතින් මේ වගේ එකත් එක්කම අපි ඒ දම්වැල් 8ත් එක්කම ඩබල් ක්‍රොෂේ කරගන්න. ඊට පස්සේ මේ වගේ ඩබල් ක්‍රොෂේ එක ගානේ දම්වැල් ස්පේසස් 6ක දාගන්න ඕනේ. කරගත්තු එකත් එක්ක අපිට ඩබල් ක්‍රොෂේස් 7ක් සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දී මේ දම්වැල් එකේ ස්පේස් එකට ආවහම එතෙන්ටත් අපි මේ වගේ ඩබල් ක්‍රොෂේ එකක් කරගන්නවා. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේස් කන්ටිනියු කරගන්න ඕනේ සම්පූර්ණයෙන් 7ක් වෙනකම්. ඉතින් ඒක හරියටම අපේ ඊළඟ වලාකුලේ කුඩා වලාකුළට කලින් තියෙන දම්වැල් ස්පේස් එක වෙනකම් අපි මේ ඩබල් ක්‍රොෂේස් කරගන්නවා. මේ වලාකුළු දෙකක් අතරට අපිට හරියටම ඩබල් ක්‍රොෂේස් 7ක් එනවා. හරි එතකොට මම ඩබල් ක්‍රොෂේස් 7ක් කරගත්තා. දැන් අපි මෙතන ඉඳන් ආයෙමත් දම්වැල් 6ක් දාගෙන මේ ස්ටිචස් ඔක්කොම අපි ස්කිප් කරලා මේ ලොකු වලාකුළු උඩට V ස්ටිච් එකක් කරගන්නවා කිව්වේ. 4 වෙනි දම්වැල් ස්පේස් එක. මේ මැද දම්වැල් ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ 1යි දම්වැල් 3යි ඩබල් ක්‍රොෂේ 1ක් ඒ සමාන ස්පේස් එකටම දාගන්නවා. ඉතින් මේ අපේ දෙවෙනි කෝනර් එක. ඉතින් මෙතෙන්දී ඔයාලට පේනවා ඇති මේ සෙට් එක තමයි අපි මේ හැම පැත්තටම කරගන්න යන්නේ. ආයෙමත් දම්වැල් 6ක් දාලා මෙතන ඉඳන් අපි ඩබල් ක්‍රොෂේස් 7ක් කරගන්නවා. මේ වලාකුළු දෙකක් අතරට අපි ඩබල් ක්‍රොෂේස් 7ක් කරගන්නවා. ඉතින් මේ සමාන පැටර්න් එකමයි අපි මේ රවුම වටේටම කරගන්නේ. හරි එතකොට අපි මේ රවුම අවසානයට ඇවිල්ලා ඉන්නේ මම අන්තිමට දම්වැල් 6ක් දාගෙන මේ අපි මුලින්ම කරගත්තු දම්වැල් 6ේ තුන්වෙනි දම්වැලෙන් හුක් එක ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගෙන මේ රවුම ජොයින් කරගමු. ඉතින් මේ රවුම අවසානයේදී අපිට මේ වගේ තමයි අපිට පේන්නේ. ඔයාලට පේනවා ඇති දැන් ලස්සනට කොන් 4ක් අපිට හැදිලා තියෙනවා. දැන් අපි අන්තිම රවුම පටන් ගන්න මෙතන ඉඳන් දම්වැල් 3ක් දාගමු. මේ දම්වැල් 3 ඩබල් ක්‍රොෂේ එකක් විදිහටයි ගන්නෙ. දැන් මේ V ස්ටිච් එක ඇතුළට අපි ඩබල් ක්‍රොෂේස් දෙකක් කරගමු. මම ඩබල් ක්‍රොෂේස් දෙකක් කරගත්තා. දැන් මෙතන ඉඳන් දම්වැල් දෙකක් දාලා තව ඩබල් ක්‍රොෂේස් දෙකක් ඒ සමාන තැනටම කරගන්න. ඒ V ස්ටිච් එක ඇතුළටම ඩබල් ක්‍රොෂේස් දෙකක් කරගන්න. ඊට පස්සේ මේ ඩබල් ක්‍රොෂේ එක උඩ තියෙන මේ දම්වැල් ස්පේස් එකටත් ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. දැන් අපි මේ දම්වැල් 6ේ ස්පේස් එකට ඇවිල්ලා ඉන්නේ. මේ දම්වැල් 6ේ ස්පේස් එකට අපි half ඩබල් ක්‍රොෂේ 6ක් කරගන්නවා. ඉතින් ඒකට මේ වගේ ඩබල් ක්‍රොෂේ එකක් වගේ පටන්ගෙන නූල ලූප්ස් තුනෙන්ම එළියට අරන් එන්න. ඒකට තමයි half ඩබල් ක්‍රොෂේ කියන්නේ. මේ වගේ half ඩබල් ක්‍රොෂේස් 6ක් මේ දම්වැල් 6ේ ස්පේස් එකට දාගන්න. හරි මම half ඩබල් ක්‍රොෂේස් 6ක් කරගත්තා. දැන් මේ ඩබල් ක්‍රොෂේස් උඩ තියෙන මේ දම්වැල් ස්පේසස් වලට සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගන්න. සිංගල් ක්‍රොෂේ එක ගානේ මේ දම්වැල් ස්පේසස් 4 දාගන්න. හරි මම සිංගල් ක්‍රොෂේ එක ගානේ දම්වැල් ස්පේසස් 7ක දාගත්තා. දැන් ආයෙමත් මේ දම්වැල් 6ේ ස්පේස් එකට half ඩබල් ක්‍රොෂේ 6ක් දාගන්න. හරි මම half ඩබල් ක්‍රොෂේස් 6ක් දාගෙන අපේ දෙවෙනි කෝනර් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතෙන්දී මේ ඩබල් ක්‍රොෂේ උඩ තියෙන මේ දම්වැල් ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ එකක් කරගෙන මේ V ස්ටිච් එකේ මේ දම්වැල් දෙකේ ස්පේස් එකට ඩබල් ක්‍රොෂේස් දෙකක් කරගමු. ඊට පස්සේ දම්වැල් දෙකක් දාලා ආයෙමත් ඩබල් ක්‍රොෂේස් දෙකක් ඒ සමාන තැනටම කරගන්න. දැන් මෙතෙන්දී
මේ ඩබල් ක්‍රොෂේ එක උඩ තියෙන මේ දම්වැල් ස්පේස් එකටත් ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. හරි එතකොට අපි දෙවෙනි කෝනර් එක කරගත්තා. දැන් අපි මෙතන ඉඳන් මේ සමාන දේන් තමයි ඊළඟ පැති වලටත් කරගන්න යන්නේ මේ පැති තුනට. ඊට පස්සේ රවුම ජොයින් කරගන්න ස්ලිප් ස්ටිච් එකකින්. හරි එතකොට අපි මේ පේලිය අවසන් කරගෙන අපේ ස්ක්වයර් එක හදලා අවසానයි. ඉතින් ඔයාලට මේ ස්ක්වයර් එක ඇප්ලික්ස් වලට යොදා ගන්න පුළුවන්, බේබි බ්ලැන්කට්ස් වලට යොදා ගන්න පුළුවන්. මම හිතුවා මේ ලොකු ස්ක්වයර් එක යොදාගෙන සයිඩ් බෑග් එකක් හදා ගන්න. ඉතින් බෑග් එකකට පොකට් එකක් වගේ වුණත් ඔයාලට මේක පාවිච්චි කරන්න. හැබැයි ලයිනින් කරගෙන ඔයාලට පොකට් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක ලස්සන වෝල් හැංගින් එකක් වගේ බිත්තියේ එල්ලන්න යොදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලගේ ක්‍රියේටිවිටි එක යොදාගෙන ඔයාලට මේ ස්ක්වයර් එක ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ පැටර්න් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. තවත් ලස්සන වීඩියෝ එකත් එක්ක මම ඔයාලව හමු වෙනවා. සුබ දවසක්.